වෙන ප්‍රදේශය ඝන වනාන්තරයකින් වැසිලා ඉතාමත් සුන්දර විදියට තිබුණා. පොඩ්ඩක් ඉන්න. මේ මොනවද මේ පෙන්වන්නේ? ඒ කාලේ මේවා තිබුණේ නෑ. මම කිව්වේ අවුරුදු 2000කට ඉහතදී. ඉතින් අවුරුදු 2000කට විතර ඉහතදී මේ ප්‍රදේශයේ සාමයෙන් තිබුණා. මෙන්න මෙයා එන්නේ ඉස්සෙල්ලා. මෙයා තමයි සීසර් කියන්නේ. සීසර් ගෝල් දේශේ යටත් කරගත්තාට පස්සේ රෝම සංස්කෘතිය ටිකෙන් ටික ගෝල් දේශයේ මුල් බැසගත්තා. සීසර් ගෝල් දේශේ යටත් කරගත්තට අපි කලිනුත් දවසක කිව්වා වගේ අපේ පප්පන්ගේ ගම යටත් කරගන්න බැරි වුණා. රෝම හමුදාව ඒ වටේ කඳවුරු බැඳගෙන හිටියා. පප්පන්ගේ ගමේ වීරයෝ ටික නැවත අඳුන්වා දෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. හිතුවට වඩා ඉන්නවනේ. හොඳයි. එහෙනම් අහගන්න. මේ රූපයෙන් පෙනෙන්නේ ලොකු පප්පගේ ගෙදර. එයා කාටවත් බය නැහැ. ඕනේ. ඔය මගේ නිල වාහනේ ඕකෙන් කඩේ යන්න එපා. මහජනයා දැක්කොත් එහෙම. ඔය ඕනේ තරම් ලොක්කන්ගේ නෝන්ලා යන්නේ. ඉතින් මම පොඩ්ඩක් ගිහිල්ලා ආවම මොකද? ගිහිල්ලා අර කුස්සියතු කාලා දානවා. අපි යන්න. මේ ඉන්නේ කෑකෝ පප්පා. ආදරේට කියන්නේ හරිගම කන්න කියලා. එයාගේ සංගීතෙට හැමෝම හොඳින් සලකනවා. මේ ඉන්නේ චූටි කුකු. එයාගේ ස්වාමියා තමයි ජිම්පප්පා. චෝටි කොකෝ අරන් එන්නකෝ මට තාමත් බෑනේ. කමන්නේ පස්සේ එනකොට හරියයි. මම මේ මූට වීජ කරන ගල් ගේන්න පොඩ්ඩක් කරනවා. එතකොට මගේ වැඩවලටත් ලේසියිනේ. මොඩ වැඩ කරන්න එපා ජිම්පප්පේ. ඌට පුළුවන් ද ගල් උස්සන්න. ඌට වඩා නරකද ඌරු අල්ලන්න පුරුදු කළොත්. ඒ ජිම්පප්පත් එක්ක කතා කර හිටියේ මේ ගමේ සූරයා. සූරපප්පා. මේ ඉන්නේ වෙදපප්පා. මෙයා හදන මැජික් කරිස්ටේ බලෙන් තමයි ගමේ පප්පලා රෝමන් හමුදාවෙන් බේරිලා ඉන්නේ. නෑ ජිම්පප්පේ. ඔයා පොඩි කාලේ අරිට කල්දෙරමට වැටිලා තියෙනවා කියලා මං කී දවසක් කිව්වද? ඕනේ නෑ. බෑම තමයි හැමදාම නෑ බෑ. කල්දෙරමට වැටලා තියෙනවා බෑම්බුවා. රෝමන් කාර්යවිලා. ඒකාන්තේම කනවා. කටවාගෙන යනවා. කවුද දන්නේ? අද අපිට දිනන්න පුළුවන් වෙයි. ගහනවා. අපිට හරෝ.
කෑවයින් කෑවෙද මෙහෙම කෑම. අපරාධ කියන්න බෑ මේ පාර හොඳට කෑවා. මං කිව්වනේ මෙහෙම වෙයි කියලා ඇහුවා. ඇත්තටම කලින් කිව්වද? කිව්වද ඇහුවන. ඔය මූණ වෙස් මූණ වගේ වෙන්නේ ඈ මගේ මූණ ඇද කියන්නේ බලනකො තමුසේගේ මූණ කරත්තට අහුන කජු ලෙල්ලක් වගේ. ලෙල්ල මොකක් වුණත් අපිට තඩි බෑවේ මිනිස්සු නන් නෙවෙයි. හරියටයි. මිනිස්සු නෙවෙයි. මෙච්චර සේනාවකට ගහන්න උන් දෙවිවරු වෙන්න ඕනේ. මං කිව්වේ ඉතින් දෙයනේ අපි කොහමද දෙවිවරු එක්ක හැප්පෙන්නේ? සීතල කියන්න ඕන. මුන්නම් දෙයියොම කියලා. දෙවියෝ අර ගමේ ඉන්න කොටයන්ට දෙවියෝ කියනවාද? මාර විහිළුව. හැබැයි ඔතුමානේ අපිට පිළිගන්න සිද්ධ වෙනවා මේ ගෝල්කාරයන් ඔබේ හමුදාවන්ට අටත් නොවී ඉන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඉතින් නැවතුවත් හොඳයි. මොකද දෙයියොත් එක්ක හැපෙන්නනොත් අපිට වෙන්නේ විනාශය. දෙයියෝ කෝප ගන්නත් බෑනේ. ඔව් දැන් අපි අවුරුදු ගාණක් යුද්ධ කළානේ. උන් අපිට ගහනවා අපිට උන් ගහනවා. එහෙනම් දෙවිවරුම වෙන්න ඕනේ නැත්තම් ඉතින් යටත් වෙන්න එපා. තව කොච්චර කාලයක් ඉතින් අපි මෙහෙම ගුටි කන්නද? වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි හොඳ. ඒ කතාව මාත් පිළිගන්නවා. හැමදාමත් යුද්ධ කළා බෑනේ. මං කියන්නේ සාම සාකච්ඡාවක් දැම්මොත් හොඳයි. මුන් හරියට හර්කියුලිස් වගේ. කාටද පුළුවන් හර්කියුලිස් එක හැප්පෙන්න? හර්කියුලිස්? එයා කවුද? මම පෙන්නන්නම් මේ කවුන්සිලේ බයගුල්ලන්ට උන් දෙවියෝ නෙවෙයි අපි වගේ සු කියලා. බ්‍රූඩස් මාව බය කරන්නද ඔය පිහිය එහාට මෙහාට දාන්නේ? හොඳයි එහෙනම් ඒ දෙවිවරු නෙවෙයි කියලා අපිට ඔප්පු කරලා පෙන්නන්න සීසර්. මං ගිහින් උන් හම්බ වෙනවා. ඊළඟට උන්ට කරන්න වැඩ 12ක් නියම කරනවා. ඒවා දෙවියන්ට විතරයි කරන්න පුළුවන්. උන් ඒවා කළොත් මම පරාදයි. හැබැයි බැරි වුණොත් හොඳ පාඩමක් උගන්වනවා. හොඳයි මම පෙන්නන්නම් මං කවුද කියලා. මං උන් ඔක්කොම අල්ලලා අර සිංහෙන්ට කණ්ඩ දානවා. රේත් මේක උස්සගෙන යන එක තමයි ලොකුම කරදරේ. කංකලච්චලේ නෝනේ ගිහින් බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ලොකු පප්පේ මෙන්න සීසර් ඇවිල්ලා. ජූලියස් සීසර් මේ මාව හම්බ වෙන්න. කොමගේ සපත්තු කුට්ටම නෝනේ විගහට ಜಾති ගැඳුම ගේන්න. උන් දෙන්න කොහි ගිහිල්ලාද මන්ද විගහට මගේ නිලවත ලෑස්ති කරනවා. තවත් ගන්න කියන ඔය හොර නෑ මං එනවා. අනේ මේ යන්න දෙන්නකො එකයි ගහන්නේ. එකයි ගහන්නේ. කලබල කරන්න එපා ජිම් පප්පේ ලොක්කට කතා කරන්න දෙන්න. මම තමයි ජුලියස් සීසර්. සීසර් උන්නේ. තකාණියක් මේ මං ආවේ යෝජනාවක් කරන්න. උඹලා මට යටත් නොවී සිටීම මගේ නාමයට කැලලක්. රෝමේ දැන් කතාව යන්නේ සීසර්ගේ හමුදාවට ගමක ඉන්න ගොඩේ ටිකක්වත් යටත් කරගන්න බෑ කියලා ලෝකයා මට hina වෙනවා. ගොඩේ ඔව්වා කියන්න එපා අපිට තරහ යනවා. තව සමහරෙක් කියන්නේ උඹලා දෙවිවරු කියලා. දෙවියෝ? ඔව් දෙවියෝ. හැබැයි ඒක ඇත්තනම් මං උඹලට යටත් වෙනවා. හැබැයි උඹලා මිනිස්සු නම් හොඳයි උන් අපි කොහොමද ඔප්පු කරලා බලන්නේ අපි දෙවියෝ දාපුයි මිනිස්සුද කියලා. උඹලා අඳුරනවාද හර්කියුලිස්? අර මාළු ලැල්ලක් දාගෙන ඉන්නේ එයානේ. නෑ. අර දිව්‍ය ලෝකේ ගිය කෙනා. එයා කරන්න බැරි වැඩ 12ක් කරපු නිසා දෙවිවරුන්ගේ ආරාධනාව පිළි අරගෙන එහෙ ගියා. මොනවද ඔය මහ ලොකු වැඩ 12? තරුණු සිංහෙක් එක්කලා සටන් කළා. මූණු තුනේ නාගයාව দমনය කළා. ඌරු තඩියෙක් නැට්ටෙන් අල්ලලා මෙල්ල කළා. මුවෙක් එක්කලා තරඟට දිව්වා. ඈත අහසේ ඉන්න කිජුලි හිනියන්ට ඉතලෙන් විද්දා. කොම්පොරේකට ගියා. ඒ විතරද යෝධෙක් මෙල්ල කළා. ගෑනුන්ගේ මායන් වලින් බේරුණා. ඉඳලා හිටලා අතු ගන්නත් උනා. ඕලු තුනේ යකා මැරුවා. රත්තරන් අපල් හොරෙන් කඩාගත්තා. ආපායේ හිටපු එකෙක්ව බේරාගත්තා. හොඳයි ඔය වැඩ 12 අපි කළාට පස්සේ උන්නේ තීරණය කරන අපි දෙවියෝද නැද්ද කියලා. ආපොයි නෑ. ඕවා පරණ වැඩ. මගේ මේ පොතේ තියෙනවා අලුත්ම වැඩ 12ක්. මේවා කරන්න පුළුවන් දෙවියන්ටම පමණයි. උඹලා මේවා කළොත් මම පරාදයි. හැබැයි මේවෙන් එකක් හරි බැරි වුණොත් උඹලා මට පරාදයි.
මොකද කියන්නේ ඔට්ටුද? ඕකත් ඔට්ටුවක්ද? අල්ලමු. හොඳයි. දින්නොත් රෝමේ ඕගොල්ලන්ගේ සාධාරණ කොට ඉස්සරහට එනවා. කරන්න ඕන වැඩ මෙයා ඕගොල්ලන්ට කියයි. කරන වැඩ ඔක්කොම සටහන් කරගනි. මෙයා හරිම සාධාරණ කොටෙක්. විශ්වාසවන්තයි. මතකනේ? දින්නොත් රෝමේ උඹලගේ. හැබැයි එකකින් හරි පෙරදුනොත් එහෙම උඹලා ඔක්කොම රෝමේ වාල්ලු වෙනවා. හොඳයි එහෙනම් බලමු. පසු. කොහෙද මිනිහ කරගන්නේ? ඔලේ කලඳක්වත් නෑ. හිතන්නේ තේසත් පැරදුනොත් රෝමේ ඔහෙලට අයිති වෙයි කියලාද? දුරදිග හිතුවේ නෑ. මිනිහා ඔට්ටුව දැම්ම මාත් ඔහෙ ඇල්ලුවා. බය වෙන්න එපා. වෙද පප්පගේ මැජික් කරිස්ටි තියෙනවනේ. ඔව් මමත් මේ ගෙදරට වෙලා කම්මැලි කමේ හිටියේ. කාලෙකට පස්සේ වැඩක් ආවුණා. මොකද බලාගෙන ඉන්නේ? අනේ ඔවත් වැඩද? දැන් ඉතින් කොලන්න දෙයක් නෑ. සූර පප්පයි ජිම් පප්පයි මේ ඔට්ටුව කොහොම හරි දිනන්න ඕනේ. මේ දෙන්නට කොලන්න බැරි දෙයක් නෑ. එහෙම නේද වෙද පප්පේ? ඇති කයි වාතු ගැහුවා ඇති. මේක පිරෙන්ටම මැජික් කරිස්ටි තියෙනවා. පරිස්සමෙන් පාවිච්චි කරුවොත් හොඳයි. ඕක ඕනේ වෙයි. මටත් එක නේද? යන්. සෑකෝ පප්පා හිටියනම් මේ වෙලාවට ගැලපෙන හොඳ සින්දුවක් කියයි. හොඳලින්ම කරන්න තියෙන දේ කරමුකෝ. මුලින්ම රේස් එකක්. මෙයාත් එක දුවන්නයි තියෙන්නේ. ඔලිම්පික් තරඟවලදී මෙයා රන් පදක් අඳිනලා තියෙනවා. අස්සෙකට වැඩි වේගෙන් දුවනවා. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් එහෙනම් ලෑස්ති වෙන්නකො මෙයාත් එක දුවන්න. සූර පැප්පා දුවන්න. මට ඉතින් හයියෙන් දුවන්න බෑනේ. බර වැඩක් ආවොත් ඒක මට බාර දෙන්නකෝ. ඕන් එහෙනම් වෙලාව තිබ්බා. අපි එහා පැත්තට ගිහලා ඉන්නම්. කවුරු තෝර කරන්න එපා. වැලි ටික බැස්සහම එහෙනම් දුවන්න පටන් ගන්න. ඔන්න එහෙනම් අපි ගියා. හැබැයි මොකද ඔය හතර ගාතේ දාලා ඉන්නේ? ඔලිම්පික් වලට ගිහිල්ලා රත්තරන් මැඩල් ගහලා තියනවලු නේද? මං නම් වැඩි මුණොත් ගමේ අවුරුදු උත්සවයට දුවලා ඇති. දාන්නේ නැද්ද? ඔය අහගෙන ඉන්නේ. මං ඔය දුවන තරඟ වලට කැමති නෑ. මං කැමති. ඔර කනා මුට්ටි ආවුනොතින් ගහලා දානවා. ඇත්තට ඔයා කොට්ටපොර වලට කැමති නැද්ද? දිව්ව නේද? මේ වගේ වෙලාවට තමයි අරිෂ්ඨ පිට තියෙන්නේ. පොඩ්ඩක් දාගෙන පස්සෙන් යන්න ඕනේ. ආවල්ලි මොකද මේ පණ කඩාගෙන දුවන්නේ? කවුරු හරි පස්සෙන් එනවද? මල්ලි මොකද්ද මේ හදිස්සිය? මං වෙන්න හතු වගේක් ගෙනව ඔයාට. හිමීට කාලේ යන්. හදිස්සියක් නෑනේ. මල්ලි මං ඔයාට මලක් ගෙනාවා. මල්ලි ඔය ඉස්සරහ ඇපල් ගහක් තියෙනවා. ටිකක් බලාගෙන පරිස්සමින් යන්න. නේ මොකද මෙයාගේ මේ නහය නිකන් ජම්බෝ ගෙඩියක්ගේ වෙලා. පළවෙනි වැඩේ සාර්ථක විදිහට ඉවර කරගත්තා. අපි දෙවෙනි එක බලමුකෝ. දෙවෙනි කාර්යය හෙල්ල වෙච්ච කිරීම. මෙන්න මෙයත් එක්කයි තරඟ කරන්න තියෙන්නේ. වැඩේ ලේසි වෙන්නේ නැහැ.
එහෙනම් ඔය දෙන්නගෙන් කැමති එක්කෙනෙක් මෙයත් එක්ක තරඟ කරන්න ලෑස්ති වෙන්නකෝ. මෙන්න තියෙනවා හෙලි දෙකක් ඕන එකක් තෝරගන්න. අනේ පප්පියෝක මට දෙන්න මම දාන්නම්. හරි. හැබැයි පරදින්න බෑ. ඈතට දාන්න ඕන. පොඩ්ඩක් කොහම ඉන්නකෝ. දෙවැනි වැඩේත් හරි. දැන් අපි යමු. ඊළඟට තියෙන්නේ ජර්මන් කාරයෙක් එක්ක පොර බදන්න. එයා නම් පරද්දන්න අමාරු වෙයි. අනේ ඉතින් අපේ පප්පලා දෙන්න තුන්වෙනි අභියෝගෙට මුහුණ දෙන්න සාධාරණ කොටත් එක්ක ක්‍රීඩා මණ්ඩපයකට යනවා. මිනිහා අතනින් එයි. ඕගොල්ලෝ පොඩ්ඩක් එයා එනකන් ඉන්නකෝ. අර දොරවල් වල උස. මිනිහා නම් මහ යෝධයෙක් වෙන්න ඇති. ඉතින් මමත් යෝධෙක් වගේනේ පප්පේ. මං කියන්නේ බොරුද? මෙයාද මේ සූර්යයා? අයියෝ ගැරන්ටි මල්ල පව් ගන්න බෑ. මං හිතන්නේ යෝධෙක් එක පොර බදන්නනේ. අපි මෙයාට අසිස්ටන්ට් එකක් දෙමුද පවුනේ? එන්න දෙන්නම එකපාරිනවද නැත්නම් තනි තනි නෝ කොහොමද මං ඔට්ටුයි. මොගේ ඇඟේ හැටියට නෙමෙයි කට. මං දෙකක් තියලා එන්නම්. අනිත් පැත්තට යන්න. හොඳයි ජිම් පප්පා යන්න. හැබැයි ප්‍රවේශමෙන් කළු පටියක් බැඳගෙන ඉන්නේ. අයියෝ ඒ රෙදි පටි කවුද ගණන් ගන්නේ? හොඳයි මහත ඉස්සෙල්ලන්නේ මම මහත නෑ තේරුණාද? ඔව් ඉතින් අලිය තරම් මහත නෑ තමයි. කවුද හලෝ අලියා? මිත්‍රයා මේක නම් මට හරි පුදුමයි. කොහොමද මේ තරම් ඉගෙන ගත්තේ? ඒව තමයි මේක පරම්පරාවෙන් එන සටන් ක්‍රමයක්. ඔයත් කැමතිද ඉගෙන ගන්න? ඔන්නම් උගන්නන්නම්. ඒ අමාරුද? නෑ ලේසි. සතුරාගේ ශක්තියෙන්ම ප්‍රයෝජනෙ ගන්න. ඒට තමයි මේට තමයි අදලා ගත්ත දමලගව අයගත ලේසි. ඔයාට හයිය තියෙන ඉඳී ඉතින් ඔහොම කියයි. නෑ ඔයාම කරලා බලන්න. මගේ අතාල්ල ගන්න. ඇයි බයද? දැන් වම් කකුල මගේ බඩට තියන්න. දැන් ගැම්ම අරගෙන උස්සන්න. ඔය තියෙන්නේ. හරි. උස්සලා. අන්නයි. ඔය අන්නෙම. උස්සලා. හරි. දැන් ගන්න. හරි. ගෙම්ම ගැව්වා වගේ ගන්න. ඒට ගැව්වා. මේට ගැව්වා. ඒට ගැව්වා. මේට ගැව්වා. හරි. ඔය තියෙන්නේ. අන්න. හරි. නියමයි. ඔය තියෙන්නේ. හරි. ඇත්ත නේන්න. මේ සටන් ක්‍රමේ හිතුව තරම් අමාරු නෑ. හරි දැන් කකුල තියලා බඩ උඩට නගින්න. දැන් සතුර අප්සෙට් වෙලා ඉන්න වෙලාවේ ටක් ගාලා නැගිරෙත සතුර ආයෙ එන්න පුළුවන්. මේ මොහොතද? හරි නියමයි. දැන් ඉතින් මගේ අතින් අල්ලගෙන උඩට ඇදලා දැන් ගැටයක් ගන්න. දැන් අනික ගන්න. කෝ ගැටේ. තාම වැඩි ඉවර නෑ සතුර පයින් ගන්න ඉඩ තියෙනවා. දෙක්කනේ බලන් ඉන්න බා. දාන්න ගැට දාන්න කකුල ඔක්කොම ගැට දාන්න. දැන් එල්ලෙන්න බෑ. ගැට දාලා තියෙන අතරටම දාලා තින්නේ ඔය එල්ලෙන්න බෑ. ඕම ඉන්න තියෙන්නේ දැන්. දැන් ඔයා දිනු. අඩේ ඒ කියන්නේ මම පරාදයිනේ. අමක් වින්දලා බලමු. අපි ඕකට කලබල වෙන්න ඕනේ
මන් දැනගෙන හිටියා ඔය පළවෙනි වැඩ තුන කරයි කියලා. බලමු ගෑනුන්ගේ මායන් වලින් ගැලවෙන්නේ කොහොමද කියලා. හිතුවේ නෑ විලක් ඇති කියලා. ඇයි ඔය තියන්නේ මීළඟ කාර්යය තමයි මේ විලෙන් එකතු වීම. මං එහා පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඕගොල්ලන්ට හිතේ මේ වැඩේ බොහොම ලේසියි කියලා. ඔව් ඉතින් අතන අර බෝට්ටුවක් තියෙනවනේ. ඔන්න මං යනවා. අනේ ඉතින් ජිම් පප්පයි සූර පප්පයි විලෙන් එගොඩ වෙන්න කියලා හිතාගෙන බෝට්ටුවට නැගලා හබල් ගානවා. විලෙන් එගොඩ වෙන්න හබල් ගාන අතරේ ජිම් පප්පා මෙහෙම කියනවා. සෝරපත් මේක නම් හරියම ලේසි වැඩක් නේ. අපිට විනාඩියෙන් එහා පැත්තට ගියා ඇති. යන්න බෑ. කොයිකටත් පරිසම් වුණොත් එහෙම හොඳයි. ඒ මොනවටද? කාටද බය වෙන්න තියෙන්නේ? ඈ? නියම තැනකට මේ පප්පි අපි ඇවිල්ලා තියෙන්නේ. හිතා ගන්න දිව්‍ය ලෝකෙට ආවා කියලා. අපි ඔයගොල්ලෝ එනකන් හිටියේ. එන්න මායික. මත්නම් නිකන් ලැජ්ජයි වගේ. කවුරුත් බලාගෙන ඉන්නවද දන්නේ නැහැ. කවුරුවත් නෑ අනේ. බය වෙන්න එපා. ඔයාගේ නහය නම් චෝ. අම්මේ. දැන් ඉතින් එන්න අපිත් එක්ක නටන්න. දැක්කනේ මෙහි ලස්සන වා කවදාවත් මෙහි යන්නේ නැති වෙයි. දැන් ඉතින් ඔයාට මෙහි ඉන්න වෙනවා
හැමදාම අපිත් එක්ක. ඕන නැත්තම් මං ඉල්ලන්නේ නෑනේ. කෑම නැතුව මට මොනවද තිබුණත් වැඩක් නෑ. එහෙනම් මං ඔයාට අමුත්තය ගන්නද? අපෝ මට නම් ඔය කෑම එපා. ඊයා මට නම් ඔය මොනවද තිබුණත් වැඩක් නෑ රෝස් කරපු ඌරෙක් නැතුව. මට රෝස් කරපු ඌරෙක් ඕනෙමයි. මොනවා රෝස් කරපු ඌරෙක් ඕන? ඌරු මාසුත් කනවද ඔයා? ඔයා දෙවියෙක් නේද? මට කමක් නෑ මම මොකෙක් වුණත්. මට ඌරෙක් ඕනෙමයි. මේ දූපතේ මං ඌරු කොහෙන් කියලා හොයන්නද? මොකක් මෙහෙ ඌරු නෑ. එහෙනම් මං තාම විනාඩියක්වත් මෙහෙ ඉන්නේ නෑ. ඔයාගේ මොලේ හොඳ නැද්ද? මගේ මොලේ හොඳයි. ඒ වුණත් ඔහුගේ කට පරිස්සම් කරගන්නවා. දෙන දෙයක් කාලා ඉන්නවා. පඬිතියා වෙන්නේ නැතුව. ඌරු කන්ද. ජනෝ යන්න. යන්න කියන්න ඕනේ මම යනවා තමයි. ඌරන් නැති ලෝකේ මට කවර සැපතක්ද? අනේ යමන් පප්පේ යන්න ඕන ඔය මල වීසි කරලා. සුරපප්පේ ඔය ගානු මායන් වලට අහුවෙන්න එපා. එයා ගියාට කමක් නෑ. ඔයා ඉන්න. මෙච්චර සැප සම්පත් දාලා යන්නේ කොහමද? ඔන්න ඔහේ ඉන්න මෙයා. සුරපප්පේ අන්තිමේදී සූරපප්පත් ගෑනු මායන් වලින් බේරිලා යන්න යනවා. ඊළඟ කාර්යය තියෙන්නේ අන්න අරක ඇතුලේ. මොකද්ද ගිහින් කරන්න තියෙන්නේ? මේක ඇතුලේ ඉන්න ඊජිප්තු විද්‍යාකාරයාගේ ඇස් දෙක දිහා බලා ඉන්න එක. මගේ දැස දෙස බලනෝ මෙතන් පටන් නුඹ බලලෙකු ලෙස හසිරනු ඇත. මගෙන් නුඹට කිසිම ගැලවීමක් ලැබෙන්නේ නැත. තවත් මෙතන දවඩි නැතුව මෙතනින් පිට වී යානෝ. කරක් කිව්ව නේද මම මෙතනින් චුත වෙලා යන්න කියලා. චිපු චිප් ඊළඟ මගේ දැස දෙස බලනෝ මෙතන් පටන් නුඹ කුරුල්ලෙකු ලෙස හැසිරෙනු ඇත. දැන් මෙතනින් පිටයි යනු. දැක්කද පප්පේ? ඔව් මෙතන යසට හිටියේ කන මොකද උනේ? ඊළඟ දෙන්නටම නම් ඉතින් එකපාර කරන්න අමාරුයි. ඉක්මනට හොඳේ. මට වැඩ ගොඩාක් තියෙනවා. මං එනවා. හොඳයි. අතේ වාඩි වෙන්නකෝ. දැස්තිනේ හොඳයි. මගේ දැස දෙස බලනෝ. ලස්සනයිනේ ඇස් දෙක. මට වහගෙන බලන් ඉන්නවා. මගේ දැස දෙස බලනෝ. මෙතන් පටන් නුඹව මම මොකෙක්ද? හරියයි. වල්ලුරෙක් කරනවා. ආයෙ පටන් ගමු. මගේ දැස දෙස බලනෝ. මෙතන් පටන් නුඹ වල්ලුරෙක්. වල්ලුරන්ට ආස නම් ඉතින් ගෙනත් දෙනවනේ. ඕන් ඉතින්. වල්ලුරෙක්. මෙතන් පටන් ජීවිත කාලයම වල්ලුරෙක්. ඔයාද මමද? වැඩේ කෑවා. ආයෙ පටන් ගමු. දැන් වල්ලුරෙක් වෙනවා. වල්ලුරෙක්. දැන් මම කියන දේ කියන්න. මම වල්ලුරෙක්. ඔයා වල්ලුරෙක්, ඔයා වල්ලුරා. අන්නහරි මම වල්ලුරා. අන්නහරි මම වල්ලුරා.
මරගිනි නම් හොඳයි. මොකද ඊළඟට කන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතින් එක කෑල්ලක්වත් ඉතුරු කරන්න නම් බෑ. යමු එහෙනම් අර හෝටලේට. මෙතන කෑම එක නම් කාටවත් කාලා ඉවර කරන්න බැරි වුණා. හැබැයි ඕගොල්ලන්ට බැරි වුණොත් ඉතින් පරාදයි. අපේ මේක තීන හොටල් නෙවෙයි නේද? එහෙනම් මේක මං කරන්නම්. හොඳයි ආසාවනේ. කෑම කන්න තාලේ. එන්න. බඩ පැනනකන් කෑම ජාතිනෝ මේ කන්න එන්න. මේ මොකද්ද? ඔක උනම් කන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලේ ඉවරලා දත් නදින්නත් පුළුවන්. ඔකුල් මාස්. හැබැයි මේ වගේ කොලෙස්ටරෝල් නම් නැහැ. මෙන්න තියෙනවා සංස ක්‍රමයට හදපු නැටි දිග ඌරුම. මෙන්න තියෙනවා ජපන් ක්‍රමයට හදපු නයි හතු උඩිම. මේ තියෙන්නේ මාළ දිවයිනෙන් අල්ලපු තෝර මාළු ජඩුම. මේ තියෙන්නේ සයිබීරියන් ක්‍රමයට හදාපු ගෝනමස් අයිසින් දාපු ජඩුම. විශේෂ වූ අරාබි ක්‍රමයකට හදාපු ඔටුමස් කන්න රසයි. ඉතා ප්‍රණීත ක්‍රමයට සාදාපු බල්ගේරියන් මුවෝ යුවලක්ම ඉන්නවා කන්න. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ගාන්ටාර ක්‍රමයට සාදාපු නාරම් පුඩිම. අපයි මට මතක නැතුණා ඕස්ට්‍රේලියන් චීස් කෑල්ල. මේ තියෙන්නේ පාකිස්තාන ක්‍රමයට සාදාපු මොල්ලි දෙකේ ඔටු ඩෙවල් එක. මේ තියෙන්නේ අතුරු පසට කන්න දකුණු අප්‍රිකාවේ අලියෙක්. අපෝ අයියෝ ඔක්කොම කෑව නේද? කවුද මේ ඔක්කොම කරේ? කවුද මේ ගිනවු බඩගාරිය? කනවා අම්මෝ මගේ කෑම ඔක්කොම ටික කෑවා අම්මා. කොහර කෝකිය කොහෙ ගියාද? මිනිහා ඇතුලේ හිටියා එකපාරට කෑම ගෙන එක නවත්තුවා. මොකද්ද බෝලේ මේ කලබල? ලොකු පප්පේ මොකද මේ හරියට ජූලියස් සීසර් වගේ නේද ඉන්නේ? ඇයි මෙහෙම නරකද? මම රෝමේ පාලකයා වෙන්නයි ලෑස්ති වෙන්නේ. මොකක් කිව්වා රෝමේ පාලකයා? ඔව්. අපේ පප්පලා දෙන්න කියපු වැඩ දරා කරපුවාම අපි යන්න ඕනේ රෝමේ බාර ගන්න. රෝමේ බාර ගන්න? ඔහෙට පිස්සුද? ඒ තන්නේ පා ජූලියස් සීසර්ගේ ලේසියෙන් අපිට රෝමේ වාලනේ හම්බ වෙයි කියලා. එහෙම වෙයිද? ඔව් එහෙම වෙයි. දැන් ඔකමලා ගෙවල් වලට යන්න. අන්න හරි. ඔය පප්පලා ගෙවල් වලට යන්න. ඉතින් යන්න. අපි බාර දෙන එකක් නැහැ. බාර දෙන එකක් නැහැ. හැබැයි සීසර් මහ කට්ටය. උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ ජින් පප්පටයි සූර පප්පටයි මොන කරදර වලට මුණ දෙන්න වෙයිද කියලා. ඊළඟට තියෙන්නේ මේ ගල් ගුහාවට යන්න. ඕක ඇතුලේ මොකෙන්ද ඉන්නේ? යකෙක්වත් ඉන්නවද? නෑ මන්දා. ගියේ කෙනෙක් එළියට ගමන් ආවේ නෑ. මම මෙතෙන්ට වෙලා ඉන්නම්. ජිම්බාබ්වේ යමුද? යමු ඉතින්. නොයා ඉඳලා හරියන්නේ නෑනේ. ඊදනද? දෙන්නයි.
පත්තේ ඒ හොල්මන්ද හොල්මන් නෙමේ ජිම් පප්පේ. ඒ වවුලෝ අමුතු જાතියක වවුලෝ. එකයි බිඳුවයි. මේ උන්නේ අපි මේ යන පාර හරියද? ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දෙනවකෝ. කද්ද නැහැ. තාකරාම උත්තර දෙන්නවත් දන්නේ නැහැ මේක ඉන්නේ. මේක හරියට හොල්මන් මන්දිරය වගේනේ. ඒ වුණාට මේක ඉන්න හොල්මන් දැකලා අපිට බය හිතුන්නේ නැහනේ. මීට වැඩිය හොඳට හදන්න තිබුණා නේද? ඕ නවතින්න. මොකන්ද පප්පේ දිකට ඇදිලා ගියේ? අනේ මන්ද තහඩු කොටක් වගේ සද්දෙන. ඒක නෙමේ පප්පේ. දැන් වෙලාව කීයටද? දැන් කන වෙලාව. කොයි වෙලාවෙ බැලුවා ජිම් පප්පට කන වෙලාව. එතෙන් කන වෙලාව කියන්නේ බඩගිනි වෙන වෙලාව තමයි. මට යකෙක් කන්න බඩගිනි. කොයි ඉතින් මොකෙක්වත් නැහනේ. යකාද දන්නේ නැහැ. ඒ මායාකාර ගල් ගුහාවෙන් බේරිලා පප්පල දෙන්න මහා නගරයකට එනවා. කොහාටද මේ ආවේ කියලා දැනගන්න ඕනනම් ලබන සතියේ බලන්න. මං ඇහුවට කමක් නැද්ද මන්දා? ඒ ගුහාව ඇතුලේ මොනවද තිබ්බේ? ඒව එහෙම කියන්න බෑ. පේතර් තිබහයි මොන හරි ගේන්න. අමුතු විදිහට නෙමේ කට්ටිය හැසිරෙන්නේ. ඒගොල්ලෝ හැම කෙනෙක්ම පිස්සු හැදෙන තැනට ගියානේ. පිස්සු හැදෙන තැනට කිව්වා? ඔව්. අරගෙන තමයි තැන ඕගොල්ලන්ට යන්න වෙනවා එතන. ඒ ගිහිල්ලා මොනවද කරන්න තියන්නේ පිස්සු හදාගන්නද? ගිහින් ආවත් ඇති. ඇතුළට ගිහිල්ලා අවසර පත්‍රයක් ගත්තොත් ඊළඟ කාර්යයක් කරන්න පුළුවන්. පිස්සන් කොටුවට යන්න නැතුව අනිත් වැඩේ කරන්න බෑ. පොඩි වැඩක් නේ. ආන්න හරි. ඒක නම් පොඩි වැඩක් තමයි. ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. ගිහින් 837 අවසර පත්‍රය ලබා ගන්න. හරි එන යමු බප්පේ. අනේ ඉතින් පප්පල දෙන්න අවසර පත්තරේ ගන්න කාර්යාලයට යනවා. අපි ආවේ මේ මොකද? 838 අවසර පත්‍රයක් ලබා ගන්න. මං කලින් සැරයක් කිව්වනේ නැවුල යාපදිංචි කරන්නේ නැහැ කියලා. යනවා වරායේ රොක්ක ඉන්නව අන්න ආරේ ගිහින් අහනවා. නෑ මේ අපිට නැවක් ලියාපදිංචි කරන්න ඕනේ නෑ. අපි මෙහි ආවේ අංක 838 අවසර පත්‍රය ලබා ගන්න. වරායේ ආරේ සැරයක් කිව්වනේ. වරායේ තියෙන්නේ මොහොත ළඟ යනවා. අපි කිව්වනේ දැන් සැරයක් අපිට වරායේ බලන්න ඕන කමක් නෑ. 838 අවසර පත්‍රය දෙනවා. අවසර පත්‍රේ 838. බැරි හන්දන්න. හිතුවද? කන් ඇහෙන්නේ කියලා. ඕන් එහෙනම් අහගන්නවා. එකපාරයි කියන්නේ. කලින් ගියා අරහෙට ගියා මෙහෙට ගියා උඩට ගියා කවුන්ටරේ හරිනේ. කලින් ගියා එහෙට ගියා මෙහෙට ගියා. කොහොනෑනේ. ඒක තමයි. කෝ කිව්වට මෙතන කවුන්ටරයක් නැහැනේ. මිනිහට වරදින්නේ නැති. අන්න අරතරින් ගිහින් බලමු. තල්. රාජකාරී වෙලාවේ අනුන්ගේ කාමර වලට ඔළුව දාන්න ලැජ්ජ නැද්ද? සමා වෙන්න පළවෙනි කවුන්ටරේ කොහෙද? මන් දන්න කවුන්ටරයක් නැහැ ගිහින් හොයාගන්න. ඔන්න ඔය දොර වහලා දානවා. එනවා මෙතන. ඕන් ඔහෙ තල්ලු කරන් චූටි.
අම්මේ කවුද දන්නේ මේ පඩිපෙළවල හැදුවේ? යන්. මේකද? නෑ මේක 4 අපි යන්නේ 6ට. මේ තියෙන ගොඩනැගිල්ල සිටියම දෙයියෝ තමයි දන්නේ ඔක කොහෙ තියනවද කියලා. නෑ මේ තියෙන්නේ පළවෙනි කවුන්ටරේ තියෙන්නේ පළවෙනි තට්ටුවේ. බහිමු ගහන්න. මොකද්ද කාරණේ? අපි ආවේ 838 අවසර පත්‍රයක් ගන්න. වැරදි තැනට ආවේ. දෙවනි කවුන්ටරේට යනවා. ඒ කිව්වේ මේකද? ඔය තියෙන්නේ 8. 2යි 8යි අඳුරන්නේ නැද්ද? උන්නේ දෙවෙනි කවුන්ටරේ කොහෙද? මං කීසරයක් කිව්වද නැවුලියා පදිංචි කරන්න නැහැ කියලා අනාව. මට ඕනේ නැහැ ඔයගේ බරාය. තියා ගන්නවා ඔහේ. මොකද මේ බෙරිහාම් දෙන්නේ? මොකද්ද මෙතන ප්‍රශ්නේ? අනේ මන්ද ලොකු මහත්තයා මෙතන එනවා මේගොල්ලෝ නැවුලියා පදිංචි කරන්න මේගොල්ලන්ට පිස්සුද බන්දා. අපි හොයන්නේ කවුන්ටර් අංක 2. කවුන්ටර් අංක 2. ඒ දවස්වල නම් එහෙම එකක් තිබුණා මතකයි. මට නම් මතක විදියට ඔය කාමරේ තිබ්බේ දවස්වල 3 වෙනි තට්ටුවේ අර කෙරවල ඒ කාමරේනේ ඔය කියන්නේ. එහෙමනම් මහත්තුරුනි තන හොයාගන්න අමාරු වෙන එකක් නැහැනේ. අනේ මන්ද ජිම් පප්පේ දැන් කීසරයක් උඩට ගියාද පල්ලෙහාට ආවද? මට නම් දැන් එපා වෙලා. ඔයා දන්නේ මෙයා අපේ මහත්තයා ඊයේ කඩේට ගිහින් ගෙනත් තිබුණු දේවල්. එයා ඔයාට කඩේ යනවද? යා තමයි යන්නේ මම නම් කවදාවත් යන්නේ. යා බෑ කිව්වොත් මං කරන දේ දන්නවනේ. මේ නෝනා මං එහෙම තමයි අපේ මහත්තයාව හදාගෙන තියෙන්නේ. ඌනට වැඩි හුරතල් කරන්න ගියොත් දන්නවනේ. සමා වෙන්න. පේන්නේද මං වැඩක් කියලා? මොකද්ද කිව්වේ මං? හුරතල් කරන එකනේ. මං ඉතින් මේ මැරිලා වැඩ කරලා ගියාම ගෙදර ගිහින් යන්න පුළුවන්ද? එයා තමයි. නෝනා මේක අහනවද? එයා හරි කීකරුයි. රසට උයනවා මෙයා. 838 අවසර පත්‍රේ. කෝ පත්‍රිකාව? මොන පත්‍රයක්ද? ඉල්ලුම් පත්‍රේ පුරවන්න නැතුව මොකටද මෙතනට ආවේ? කොහෙන්ද දෙයනේ ඔය පත්‍රේ ගන්නෙ? පහලට යනවා. හා. එයා ඊයේ වලන් හොදන්න ගිහිල්ලා වලන් දෙකක් බිඳුනා. මොනවා? එයා තමයි වලන් හොදන්නේ. මට පුළුවන් ද දැලි ගා ගන්න? එයා කැමරට ගිහිල්ලා. සට්ටු කළාට ඇරෙන්නේ නැහැ. පල්ලෙහාට ගිහින් අහගන්න. මෙතන වරායක් නැහැ හලෝ නෑ වරයි යනවා. මේක දීලා රෝස පත්‍රිකාව ගන්න. මොකටද? රූපම් රතු පාට එකක් අම්ම ඊට පස්සේ නිල් පාට එකක් අම්ම ඒක අරන් උඩට යන්න. ඔක්කොම හරිනම් මේක ගන්න. ඒක අරන් උඩට යන්න. පහලට යන්න. මේ අතේ කවුන්ටරේ උඩට යන්න කිව්වනේ. මම විතර අතන එන්නේ තේරෙන්නේ නැද්ද? වරයි යනවා නෝනා ඔරේ කිසි කරන්නේ මරණ මේක එපා වෙලා පෝ ඇති වෙලා. ඉම්පක්ටේ සංසු වෙන්න. වෙන එකක් නෑ සූර පප්පේ. වෙද පප්පගේ අරිස්ටි බිව්වත් වැඩක් වෙන්නේ නෑ. අපිට පිස්සු හැදේ නේද සූර පප්පේ? එහෙම වෙන්න දෙන්න බෑ. මැජික් අරිස්ටෙන් නම් මේ වෙලාවේ වැඩක් නැහැ තමයි. හරි. ඌරගේ මාළු ඌරගේ මැංගේ තියලා කපන්න ඕනේ. යා. ඉන්න. ඔය කියන්නේ 838 අවසර පත්‍රනේ? නෑ නෝනා අර අලුත් චක්‍ර ලේඛනයේ හැටියට 839. මොනවා? අලුත් චක්‍රලේඛයක් කියලාද? පොඩ්ඩක් ඉන්න. මේ
අලුත් චක්‍රලේඛයක් ඇවිල්ලාලු. දන්නවද? මොනවා? අලුත් චක්‍රලේඛයක් ඇවිල්ලා? 839 අවසර පත්‍රයක් තියෙනවලු. අපිට කවුරුවත්ම කිව්වේ නෑනේ. ඉතින් කොහොමද ඒක අපි හොයාගන්නේ? ඕක ගන්න නම් පස්වෙනි තට්ටුවට යන්න වෙනවා. ඒ ඔෆිස් එක දෙවෙනි තට්ටුවට ගෙනිච්චනේ. ඒක තියෙන්නේ කෙලවර. හරි එහෙනම් යමු. අලුත් චක්‍රලේඛයක් අවසර පත්‍ර 839 මෙහාට එන්නේ නෑනේ. ලොක්කට අමතක වෙන්නේ නැති. පල්ලෙහාට යන්න වෙනවා. ගිහින් ගේන්න වෙනවා. අලුත් චක්‍රලේඛයක් කවුරුත් අපිට දන්නෙත් නෑනේ. රාජකාරිය අස්සේ ඕවත් හොයන්න වෙන. මං හිතන්නේ ඕක තියෙන තැන මං දන්නවා. කොහෙද? ගියාපුවම බලාගන්න පුළුවන්. ඔය ඔන්චිලාව කාටවත් දෙන්නේ බබ්බෝ මං එනවා. සංසුන් වෙන්න. මේ මහත්තයා සර් මට මේ වෙලාවේ වැඩ තියෙනවා. කාරණේ කෙටියෙන් කියන්නේ. අවසර පත්‍ර 838. ඒකද? කරුණාකරලා යන්න. මට මේගොල්ලන්ට දේශනයක් කරන්න තියෙනවා. අප්පලා දෙන්න ඒ අභියෝගෙනුත් ජය ගන්නවා. මේ අතරේ රෝමේ මොකද වෙන්නේ කියලා බලමු. සීසර් රුතුමාණනි සාධාරණ කොට සාධාරණ ප්‍රකාශයක් කළා තියෙනවා උන් සෑම කාර්යයක්ම වගේ නිම කරලයි කියලා. එහෙමද? උන් දක්ෂයෝ. හැබැයි තාම රෝමේ පස් පැගුවේ නෑ. මෙහාට ආපුවම තමයි වැඩ බලා ගන්න පුළුවන්. බය වෙන්න එපා. අන්තිම වැඩේ තමයි උන්ට කරගන්න අමාරුම වැඩේ. උම්මගේ වහල්ලු වෙනවමයි. ඔන්නෝක පටන් ගන්නයි කියලා කිව්වට පටන් ගන්න බැරි තත්ත්වයක් නේ උදා වෙලා තියෙන්නේ උතුමාණනි. පස්වියක් තෝරනවා. බලන්න මොකද ඊළඟට මේ තියෙන්නේ? දැන් තියෙන්නේ මේ ප්‍රපාතයෙන් එහා පැත්තට පැන ගන්න එකයි. අන්න අතන තියෙනවා පේන්නේ නැති කඹයක් ඒක දිගේ යන්න. පාප්පේ අපි දෙන්න පල්ලෙහාට ගිහින් ගඟට බැහැලා ගඟින් එගුරට යමු. ඔව් එහෙම කරන්නත් පුළුවන්. හැබැයි ඔය ගඟේ කිඹුල්ලෝ ඉන්නවා. උන් හරි පූජනීය කිඹුල්ලෝ. මුන් සීසට තේක දුන්නේ අර මිස්රේ නායිකවනේ. ක්ලියෝපැට්‍රා රෙජිනා. උන් හරිම වාසයි ක්ලියෝපැට්‍රා වගේමයි. ක්ලියෝපැට්‍රාට අනම්මනම් කියන්න එන්න එපා. මට කේන්ති යනවා. එන්න සූරපත්ති අපි යන්. සූරපත්තේ මේක නම් හරියන සෙල්ලමක් නෙවෙයි. ගඟට බහින්නම වෙනවා. බහිමු නේද?
එහෙනම් ඉතින් පනිනවා. මමත් එන්නම්. ඕන් මං ගියා. Tarik, taruh. මීළඟට කරන්න තියෙන්නේ මේ කන්ද නගින එකයි. ඒකේ උඩ ඉන්න වයසක මිනිස්සෙක් හොයා ගන්න ඕන. ඒ පාර කන්දක් නගින්න වෙලා නේද? හොඳයි, යාව හොයාගත්තට පස්සේ අපි මොකද්ද කරන්න ඕන? මේ වයසක මිනිස්සයා හම්බුනාම ඕගොල්ලන්ගෙන් අහයි තේරෙවිල්ලක්. හරි උත්තරේ දෙන්න වෙයි. උත්තරේ වැරදුනොත් ඕගොල්ලෝ ලොකු අමාරුවක වැටෙනවා. පරිස්සමෙන් උත්තර දෙන්න. අපි මොකටද උඩට යන්නේ? යා පල්ලෙහාට ඇවිල්ලා ප්‍රශ්න අහුවා නම් ඉවරයිනේ. කම්මැලි වෙලා බෑ පප්පේ අපි යන්. යනවා. මෙතන කොටන්න. සූරපත්තේ කෙල්ල ගැඹුරුයි. පය බුරුලෙන් තබා වරෙන්. එහෙනම් උඩටම ආවා වගේ. වයසක මිනිස්සයා ළඟම ඇති. කණ්ඩේ ඉන්නවයි කියන 100. 100 මට නික කොලොප්පම දාගෙන ඉන්න එපා. මම තමයි මේ කන්දේ ඉන්න. අයි මොකද? අත්‍යන්තං එක කන්දක් නැගිල්ලෙන්න හොයාගත්තා. දැන් අහනවද තේරෙවිල්ල අපි උත්තර දෙන්නම්. මොකද හොඳටම සීතලයි. එහෙමද? හැබැයි හරියට උත්තර දෙන්න බැරි වුණොත් නම් මාලේ උඹලා දෙන්නම වාලේ විනාශේ තමයි બોලේ. අපි විනාශ කරන්න? අපි මෙච්චර දුර ආවේ ඒක කරගන්න නෙමෙයි උන් නැහැ. අහනවද තේරෙවිල්ල? මෙතන ඉඳන් ඕවා අහන සිරිතක් නෑ. ආවයිතු නැටියා. ඔය හීතල නරකද වාත තෙල් ටිකක් දාගත්තොත්? මන් දැන් ප්‍රශ්නය අහනවා. කවුද එන්නේ? හැබැයි එක්කෙනා තයෝන් chance එක තියෙන්නේ. ඕන් අහනවා. ඇති අහන්න ප්‍රශ්නේ ඉවරනේ. එහෙනම් මෙහාට එන්න. ඉතලා ඇස් දෙක බඳින්න ඕනේ. යටින් පේනවා නම් කියන්න. දැන් කියන්න ඔලිම්පස් සබන් වලින් හේදුවේ මොනද ආයත? හොඳ තට ගාලා බලන්න. මෙන්න මේක. හරිම සිනිඳුයි පිරිසිදුයි.
දැක්ක නේද හොයාගත්ත හැටි. එයා දන්නවා වෙනස. ඔබේ ඇඳන් සුදට සෝදයි. දැන් ලොකු ඇසුරුමින් ඔලිම්පස් සබන්. කෑතට සුමුදුයි මිල පහසුයි. ඔලිම්පස් සබන්. ඇහුණා නේද? මේගොල්ලෝ උත්තරේ හරියට දුන්නා නේද? උඩට එනවාද? හරි අපිට වුණා. ඒගොල්ලෝ තේන වෙනස් දන්නවා. ලෝවඩා දෙවියන්ගේ රුවවදන සබන් ඔලිම්පස්. ඒක තමයි මගේ රහස. ඌ හොඳයි බල්ලුනාවන්න. ඉතින් ආව ගන්නවා. කතා වහලා. ප්‍රශ්නෙට උත්තරේ හම්බුණානේ. ඒගොල්ලෝ දෙවියෝ වෙලා මෙහෙට આવොත් හරි ෂෝක්. ෂේක්. බඩුව තියාගන්නවත් ඉඩනේ. ඔව්. මෙහාට ආපුවම අපි පාරට බහින්නේ. මෙහෙ එන්න ඕනෙත් නෑ. මෙහාට එවන්නත් එපා. ඊළඟ වැඩේට එහෙනම් යන්න වෙනවා. හැබැයි ඊට කලින් අද රාත්‍රියේ මේ තනිතලාවේ ගත කරන්න වෙයි. මේ තනිතලාවේ රැ ගත කරන්න නිදා ගන්න පුළුවන් හොඳට අතපය දිග ඇරලා. ඔව්. හැබැයි මං එක දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕන. මේ තනිතලාවේ බුද්ධ පිරීලා. මේකේ නිදාගත්ත කෙනෙක් නම් ආයේ නැගිටලා ගියේ නෑ. ඔන්න. එහෙනම් මම ගිහින් එන්නම්. මෙතන මොනවා හරි වෙයි කියලා හිතනවද පප්පේ? අනේ මන් දන්නේ නැහැ කියන්න ජිම් පප්පේ. අපි නිදාගමු. හෙට අපි රෝමෙට ගිහින් අවසාන වැඩේත් කරන්න එපායි. එහෙනම් ගිහින් නිදාගමු. නෑ මෙතන හොඳයි. මම මෙතන. හරි. මෙතන මට හොඳයි. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක් සූරපප්පේ. සුබ රාත්‍රියක් ගත කරන්ට හිතාගෙන පප්පලා දෙන්න ඇලවෙනවා. අනේ ඒත් නිින්දේ ආගෙන එනකොටම Yamo sadanada. Roman Karyo. Papa කියන්න ඕනේ නෑ. තනියම ගිහලා මුට්ට ගහන්න ඕනේ. Sadanada sardenawa. සද්ද කරන්න එපා. සූරු පප්පට හැරෙයි. අපි සද්ද නැතුව ගහගමු. Jauhan wadinnah ned. Yudha karena velawat nikikawima tahanang මොකද බලාගෙන ඉන්නේ මම හොල්මන මට බය වෙනවා ඉතින් බය වෙනවකෝ කලින් ආපු කවුරුවත් බෙන් යාපින්ගේ නෑ තේරුණාද මේ තනිතලාවේ නිදාගත්ත කවුරුවත් ආයේ නැගිටින්නේ නෑ ඉම්පස්සේ මොකද මේ සද්දේ නිදාගන්නත් නෑ කවුද මේ මෙයා කියන්නේ මෙයා හොල්මනක් කියලා මං අතර නිදාගෙනකොට මෙයා ඇවිල්ලා හොල්මන් කිව්වා මේගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ යුද්ධ කරනකොට මැරිච්ච කට්ටිය කියලා වරුණා කියන්නේ මං එහෙම කිව්වේ නෑ ඒ
මෙයායක බෑ මේ අඹුරුනේ කියලා මං එහෙම කිව්වෙත් නෑ. ඕවයි මට වැඩක් නෑ. දන්නවද දැන් වෙලාව කීයද කියලා? එනේ මම මෙයානේ. නෑ මං කියන්නේ ඉස්සෙල්ලා අහනවා. අපි දිව්වා, හෙල්ල වීසි කළා, කඳු නැග්ගා. ඒ මැදිවට විද්‍යාකාරින්ගේ ඇස් දිහා බලන් හිටියා. අපි පොර වැදුවා, බඩ පිරෙන්න කෑවා, පිස්සොත් එක්ක පිස්සු දැතුවා. ඒ ඔක්කොමත් කළා ඇඟේ අමාරුවට නිදා ගන්න නෑ මෙතන. වැඩ දිහා කොහොල් මං කරනවා. එයා එහෙම තමයි. ඔයා ඒවා ගණන් ගන්න එපා. කොල්මනක් කියලා ජීවත් වෙනවට වැඩිය හොඳයි මැරෙනවා. ඔයද මේ ඕමේ සීසර්ගේ මාලිගාව අර තියෙන්නේ. සීසර් හොයලා එනකම් බලන් ඉන්නවා. අපේ මතක ඇති කාලෙකින් සීසරෝ දැක්කේ නෑ. රෝමේ අඩියක් ගානේ ගොඩ නැගිලි හදලානේ. මේ ඒකෙන් වැඩක් නෑ. හරි අපි එන්නම් එහෙනම්. යමු සීසර් ගාවට. එහෙනම් උඹලා රෝමෙටත් ආවා. ඔව් අපි ආව තමයි. දාරණ කොටා මට කිව්වා ඔයගොල්ලන්ගේ දක්ෂකම් ගැන. ඔව් උතුමාණෙනි මං කියපු විදිහටම මේගොල්ල හැම වැඩක්ම සාර්ථක විදිහට කරලා ඇවිල්ලා තියෙනවා. තව එකයි තියෙන්නේ. තව එකයි තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අන්න ඒක කරන්න ගියාමයි මේගොල්ල පරදින්නේ. දැන් කරන්න තියෙන්නේ අන්තිම සටන. ඔය පප්පලයි ගමේ ඔක්කොමයි කපෝති කරනවා මම. ඇයි අන්තම් රෝමෙට ආවා. දැන් නවත්තනවා. ගැව්ව නේද ඉස්සරහ බේක්. මේකද මේ රෝමේ කියන්නේ. තනිකර බදාම ගොඩක්. අපි රෝමෙට පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් නින්දුවන් කියන්න ඕන. අයියෝ. ලොක්කාරයිලා මං එන්න දුන්නේ. මේ අපේ ලොකු බප්පේ. අපේ කට්ටිය තේරෙම එනවා. චූටි පුතයිලා. මේක සුද්ධ කරන්න ගොඩක් පස්ටි ඕනේ. අම්ම තීත්තම මෙන්න බොලේ වෙනද. මේක කට වහනවා. රෝසාව නවත්තනවා. මුන්ට තැනකට ඇවිල්ලා ඉන්න දන්නේ නැහැ නේද? නවත්තනවා. පොඩක් කෑන්න ඔබ හිටියන. ඔව් එපලා. රෝමේ දිනාගත්තයි කියලා හිතන්න එපා. නුඹලට කරන්න තව වැඩක් තියෙනවා. බඩයිනේ. අන්තිම වැඩෙත් කරන්න හිතාගෙන පප්පලා ටික ක්‍රීඩා මණ්ඩපයට යනවා. අද ගන්නේ අද පිළිමනේ අයියෝ මේ මිනිහම එළිය ටිකක් මදි නේද? එළියට උඩ ආවන හොඳයි. පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකෝ මං හරිනකම්. මේ අතුර වෙන්න බෑ. මේ තියෙන්නේ මේක වෙන්න ඕන. මේ තියෙන්නේ ආදර කුටියේ අතුර. ඒත් ඉතින් මේ අතුරෙන් පුළුවන් හැම දොරක්ම අරින්න. ඔයා පොඩ්ඩක් එහාට වෙලා ඉන්න මන් දොර ඇල්ල දෙන්නකම්. ආන්සීසරාව. පුදුම සෙනගක් නේ බලාගෙන ඉන්නේ. හැමෝම මෙහාට ආවනම් ටික බොන්න පුළුවන්. එයා අපි ඔක්කොටම දෙනවා. ඒ වුණාට එයා මට දෙන්නේ නෑ මෙයා. මම හිතනවා ඔක්කොම සූදානම් කියලා. ඔව් සීසර් මං ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම දානවා ඇඳ කොටා ගැනීමේ හමුදාව. ඒගොල්ලෝ කොටාගෙන යනකොට මම දානවා සිංහයා වලහ කොටිය හපාගෙන යන්න. ඊට පස්සේ මම දානවා අලියව. අලියා තලාගෙන යයි. කට්ටිය බලාගෙන ඉදී. හොඳයි.
අපිට යන්න වෙනවා වගේ. කට්ටියම ලෑස්තිද? හොඳයි. මම ඉස්සරහින් යන්නේ. පප්පල පස්සෙන් එන්න. ඕලිමත් තියාගෙන එන්න. හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ. තේරුණා නේද? ඔයා මොකටද හැමදාම මුලින්ම යන්නේ? මමයි ලොක්කා. ඒකයි මම ඉස්සරහින් යන්නේ. ඒ වුණාට අපි දෙන්න හෙන්දයි ඔයගොල්ලෝ රෝමෙට ආවේ. අපිට කිව්වනම් අපිට දෙනවනේ. මේගොල්ලෝ ඉතින් ඉන්නේ චන්දි කියලා. ඒ ඡන්දේ තමයි ගහන්න බෑ. ගාව පදින්න නැත්නම් එනවා බලාගෙන අර බලන්න අත වගේ. ඒක තමයි අපි දෙන්න දිනුවට පස්සේ ඔය මෝඩයෝ මොඩයා මොකද්ද තඩියෝ කිව්වේ? සුරපත්තේ මොමර තඩියා කියනවා. ගෝල් කාර්යයන්ම ගෙන්වනවා. අපාරිනවා කල්සමේදී මිනිස්සුත් බලාගෙන ඉන්නවා. මමයි බෝලිමේ ඉස්සරහින් ඉන්නේ ඉස්සරහට බැනගෙන මෙතන. ඔන්න දැන් නම් මට කේන්ති කියනවා. ඇයි කේන්ති කියලා මට ගහන්නද? ඇයි කන්න බැරිද? ගහනවා බලන්න. ඉතින් ගහනවා බලන්න. ඇයි බෑ කියලාද හිතන්නේ? ඉක්මන් කරලා විගහට යනවා. නැත්නම් මට ඉතු වෙන්නේ. මම දිනුවා. දිනුවේ මොනවද? විගහට ඉස්සරහට යනවා. දෙමු තඩිය. දෙමු. මම දෙන්න තඩිය. අනේ ඔළුවට ගහන්න බෑ. පාළුවට ඔළුවට ගහන්න බෑ. කවුද ඡන්දේ එනවා බයරන් නැගෙනවා. Pakai topi untuk කවුද මන්ද මාත් එක්ක වීඩියෝ කරනවා වගේ. අපේ කෙනෙක්ගේ වැඩක් මේ. ඔව්. කමක් නැහැ. කේක් නැහැ. මුර්ගයෝ දැන් ගෙන්නනවා මුර්ගයෝ. අයියෝ මේ පාපාසයක් කතු වෙට්ටවත් වෙන්න එපා. අයියෝ කොහොමද මම මෙව්වා බලාගින්නේ මේ දැස කුමටද මගේ. නවත්වනවා. නිශ්ශබ්ද වෙනවා. ඔබලා දෙවිවරුන්ට පමණක් කළ හැකි වැඩ 12ක් සාර්ථකව නිම කළ නිසා ජයග්‍රහණය කරනවා. ඔබලා දෙවියොත් එක්කලා හැපිලා වැඩක් නෑ.
මම පරාජය පිළිගන්නවා. මෙතන් සිට රෝමේ සියලුම වගකීම් නුඹලාට පවරා දෙනවා. සීසර් රෝමේ පප්පලට බාර දුන්නම අපේ පප්පල වෙනුවෙන් රෝමේ ප්‍රතිමා දුනා. ඒත් රෝමේ සීසර්ටම තියාගන්න කියලා පප්පලා පව් ගමට ගියා. සුපුරුදු විදියට මේ ජයග්‍රහණය සමරන්නත් සාදයක් පැවැත්තුණා.